ගොඩක් කේන්ති යනවා මිග්‍රේන් හැදුනහම. මං අම්මා එක්ක පවා මම රණ්ඩු කරලා තියෙනවා. මට අවුවේ යන්න බෑ කලින්. දැන් එහෙම නෙමෙයි මට ගොඩක් හොඳයි. මගේ නම කවින්දි. මම ආවේ පණ්ඩිපිටියේ ඉඳන්. මට අවුරුදු 3ක වෙලේ ඉඳන් මිග්‍රේන් තිබ්බා. ගොඩක් කේන්ති යනවා මිග්‍රේන් හැදුනහම. මං අම්මා එක්ක පවා මම රණ්ඩු කරලා තියෙනවා. මට රැට ගොඩක් නිින්ද යන්නේ නැහැ. මට ජොබ් එකක් කරන්න බෑ. සමහරදසට ජොබ් එකට යන්නෙත් නැහැ මම වෙස්ටර්න් ට්‍රීට්මන්ට් කළා මාස 3ක් විතර. ඒකෙන් මට අඩුවක් වුණ නැහැ. ඒ කියන්නේ අර බෙහෙත් බොන වෙලාවට විතරයි. ඊට පස්සේ මට ආපහු වැඩි වෙන්න ගත්තා. ඊට පස්සේ මට සිලොන් හොස්පිටල් එක හම්බුණා. දැන් මම 4 වෙනි පාර තමයි මේ ආවේ. මට දැන් ගොඩක් හොඳයි. මට අවුවේ යන්න බෑ කලින්. දැන් එහෙම නෙමෙයි මට ගොඩක් හොඳයි. මෙහෙන් ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරනවා. තෙල් ගාන් ඉන්න එක කිසිම එහෙම කරදරයක් එහෙම නැහැ. උදේටත් මම ඒ ට්‍රීට්මන්ට් කරනවා, රැටත් කරනවා. බෙහෙත් හොයන්න කරන්න මුකුත් නැහැ. බෙහෙත් ටික අපි අතටම ලබා දෙනවා. ට්‍රීට්මන්ට් එකට ලං වෙනකොටත් කෝල් කරලා මතක් කරනවා. එහෙම ගොඩක් හොඳ සේවාවක් ලබා දෙනවා සිලොන් හොස්පිටල් එකේ. ඕගොල්ලොත් මිග්‍රේන් රෝගීන් පෙළෙනවා නම් සිලොන් හොස්පිටල් එකට එන්න. ඇත්තටම හොඳ ට්‍රීට්මන්ට් කරන හොඳ ડોක්ටර්ස්ලා ඉන්න හොඳ ස්ටාෆ් එකක් තියෙන තැන. ඕගොල්ලොත් සිලොන් හොස්පිටල් එකට එන්න. ඇවිල්ලා ට්‍රීට්මන්ට් කරගන්න.